ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය වන සම්මා දිට්ඨිය දුක්ඛ සමුදය නිරෝධ මග්ග යන ආර්ය සත්‍ය හතරම පිළිබඳ ඥානය වශයෙන් හඳුන්වා තිබීමෙන් පෙනීයන්නේ නිරෝධය නැත්නම් නිබ්බාණය පිළිබඳ යම්කිසි වැටහීමක් ප්‍රතිපදාවට අත්‍යවශ්‍ය බවයි. මේ කියන සම්මා දිට්ඨිය ඇතිවීමට ප්‍රත්‍ය දෙකක් උපකාර වන බව අංගුත්තර නිකායේ දුගනිපාතයේ සඳහන් වෙනවා. ද්වේමී භික්ඛවේ පච්චයා සම්මා දිට්ඨියා උපාදාය. කතමේ ද්වේ පරතෝච ඝෝසෝ යෝනිසෝච මනසිකාර. මහණෙනි සම්මා දිට්ඨිය ඇතිවීමට මේ ප්‍රත්‍ය දෙකෙක් වෙයි. කවර දෙකක්ද? අනුන් වෙතින් ධර්ම ഘോഷය අසන්නට ලැබීමක්, තමා තුළ කෙරෙන නුවණින් මෙනෙහි කිරීමක්. යෝනිසෝ මනසිකාර කියන වචනයට අපි සාමාන්‍යයෙන් නුවණින් මෙනෙහි කිරීම කියන සිංහල වචනේ යොදුවට මොකද? ඊට වඩා ගැඹුරක් මේ පදයේ තිබෙනවා. යෝනිසෝ කියලා කියන්නේ හට ගැනීම අනුව, නිදාණය අනුව, ප්‍රභවය අනුව මෙනෙහි කිරීමයි. යෝනිසෝ මනසිකාර කියන එකේ තේරුම ඒකයි. මේ යෝනිසෝ මනසිකාරය කියන එකේ අර්ථය හොඳට පැහැදිලි වෙන තැනක් තමයි අප කලින් දේශනාවකදී පටිච්චසමුප්පාදය පිළිබඳව විස්තර කරන අවස්ථාවක මහා පදාන සූත්‍රයෙන් උපුටා දැක්වුව උපස්සී බෝසතාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ අග කෙළවරේ සිට යෝනිසෝ මනසිකාරකමෙන් විමසමින් ගිහිල්ලා ඒ නියම ප්‍රභවයට පෙනෙන ආකාරය කිම් මිනුකෝ සති ජරා මරණං හෝති කිම් පච්චයා ජරා මරණං ජාතියක් හෝ සති ජරා මරණං හෝති ජාති පච්චයා ජරා මරණං ආදී වශයෙන් කුමක් ඇති කල්හි ජරා මරණය වේද? කුමක් ප්‍රත්‍ය කොටගෙන ජරා මරණය වේද? ජාතිය ඇති කල්හි ජරා මරණය වේ. ජාතිය ප්‍රත්‍ය කොටගෙන ජරා මරණය වේ. ආදී වශයෙන් ජරා මරණයේ ඉඳලා ක්‍රමයෙන් ඉහළට යෝනිසෝ මනසිකාරය බිහිදුවල අවසානයේ අර විඥාන නාම රූප කියන සංසාර වටයට පැමිණි හැටි එදා ඒ අවස්ථාවල සාකච්ඡා කරලා තිබෙනවා. එතකොට මේ අනුව අපට හිතා ගන්න පුළුවනි යෝනිසෝ මනසිකාරය කියන එකේ ගැඹුරු අර්ථය සැලකලා බැලුවාම පටිච්චසමුප්පාදයේ ස්වතන්ත්‍රාණය තුල දැකීමට අවශ්‍ය ආකල්පයක් ඇති කරගැනීම. පටිච්චසමුප්පාදයේ ස්වතන්ත්‍රාණය තුල දැකීමට අවශ්‍ය ආකල්පයක් ඇති කරගැනීම. එතකොට මෙන්න මේ යෝනිසෝ මනසිකාරය මතු කර ගැනීමට උපකාර වන යම් මූල ධර්ම දැනටමත් මැජික් දර්ශන, දාම් ක්‍රීඩා ආදී උපමා වලින් ඉදිරිපත් කරලා තියෙනවා. යමක් දෙයක් වන්නේ යමක වස්තු තත්ත්වයේ රඳා පවතින්නේ ඒ දෙයින් කෙනෙකු තුල හටගැන්වෙන ප්‍රතික්‍රියා මතයි.
ඇතිවන මනෝභාවයන් මතයි යන මූල ධර්මය අපට පැහැදිලි වුණා. ඒ උපමා කතාවලින් බාහිර ලෝකයේ අප තියෙන හැටියට සැලකෙන නිමිති සංකේත ආදියට නිමිති තත්ත්වයේ සංකේත තත්ත්වයේ ලබා දෙන්නේ මේ පුද්ගල සංතානයේම දීර්ඝ කාලයක් තිස්සේ අනුශය සහිතව මුල් බැසගෙන තිබෙන රාග දෝෂ මෝහ යන කෙලෙස් බව ඒ මැජික් දර්ශන දාම් ක්‍රීඩා ආදී උපමා කතා වලින් සෑහෙන දුරට පැහැදිලි වෙන්නේ නැති. සුචිලෝම සූත්‍රය යෝනිසෝ මනසිකාරයට අදාළ කරුණු ඉදිරිපත් කරන සැටි සාකච්ඡා කරමින් සිටියදී අපට පසුගිය දේශනාව නවත්වන්න සිදු වුණා. රාග දෝෂ අරති රති ලෝමහංස නම් වූ ලොමු දෙහැගැන්ම මනෝ විතර්ක ආදී කොතනින් හටගන්නේද කියලා ඒ සුචිලෝම යක්ෂයා අසූ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර ඒවා මෙතනින් හටගන්නා බවයි. කුතෝ නිදාන කුතෝ ජා කුතෝ සමුත්ථාය ආදී වශයෙන් මේ යක්ෂයා ඇසූ ගාථාවේ පදවලට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර ඊතෝ නිදාන ඊතෝ ජා ඊතෝ සමුත්ථාය. මේ ඊතෝ මෙතෙන් කියලා කිව්වේ තමා තුලින් කියන අර්ථය. ඒක වඩා පැහැදිලි වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙසූ ගාථාව. ස්නේහජා අත්ථ සම්භූත. අත්ථ සම්භූත කියන පදයෙන් මේ කාරණේ පැහැදිලි වෙනවා. තමා තුලින් හටගත් කියන එකයි. මේ අත්ථ සම්භූත ස්වභාවයේ නිදර්ශන වශයෙන් බුදුරජාණන් වහන්සේ මුගගසේ අරලුත් මාළුවා වැලත් උපමා වශයෙන් මේ ගාථාවෙන් දැක්වුවා. ස්නේහජා අත්ථ සම්භූතා නිග්‍රෝධනිව ඛණ්ඩජා. නිග්‍රෝධනිව ඛණ්ඩජා ඒ කියන්නේ නුගගසේ කඳෙන් එහෙම නැත්නම් අතු වලින් පහතට බහින අරලු පොළොවට සායල වැදුනට පස්සේ පළමු නුගගස මොකක්ද කියලා හඳුනගන්න බැරි තරමට ඒකේ නිදානයේ ප්‍රභාවය අප්‍රකට වෙනවා. ඒ වගේම තමයි මාළුවා වැලක්. ගහකල් දෙබලයක පැලවෙන මාළුවා ඇටයක් මාළුවා වැලක් වෙලා හැදෙනකොට ගහක් මැරෙනවා. මනක් නොවේ මේ මාළුවා වැල ඒ ගස වසාගෙන පැතුරුනාට පස්සේ කොහෙන් හටගත්තද කියලා මුලක් හිතාගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. මේන් පේනවා අපට සාමාන්‍යයෙන් මේ අර්ථ සම්භූත ස්වභාවය අප්‍රකටයි. මේවා ඇතුළතින්ම හට ගන්නා බව ප්‍රකට වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයෙන්ම බැලුවොත් නිසා. ඒක නිසා ඒක දැක ගැනීම ඉතාම අවශ්‍ය කාරණයක් බවත් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. ඒ බව සුචිලෝම සූත්‍රයේ අවසාන ගාථාවෙන් කියවෙනවා. ඒක ප්‍රතිපදාවට අදාළ වූවක් බවත් පැහැදිලිව ප්‍රකාශ වෙනවා. යේනං පජානන්ති යතෝ නිදානං තේනං විනෝදෙන්ති සුනෝහි යක්ඛ තේ දුතරං ඕගමිමං තරන්ති අතින්න පුබ්බං අපුනබ්භවාය. යේනං පජානන්ති යතෝ නිදාන කියලා කියන්නේ අර කියාපු රාග දෝෂ මෝහ අරති රති ලෝමහංස මනෝවිතක් ආදී සියල්ලම යම් තැනකින් හට ගන්නව නම් ඒ හට ගන්නා තැන ඒ සියල්ලේ ප්‍රභවය යම් කෙනෙක් හරියාකාරව තේරුම් ගනිද්ද
තේනං විනෝදෙන්ති. ඔහු ඒ සියල්ලම දුරු කරයි. සුනෝහි යක්ඛ අසව යක්ෂය. තේ දුත්තරං ඕගමිමං තරಂತಿ අතින්න පුබ්බං අපුනබ්භවා. ඔහු පුනර්භවය නැති කිරීම පිණිස ඊතර වීමට දුෂ්කර වූ මෙතෙක් ඊතර නොවූ මේ සැඬ වතුරු ඊතර වෙත් කියන එකයි ඒ ගාථාවේ අදහස. මේ ගාථාවේ යතෝ නිදානං යන පදයේ අටුවාව තෝරන්නේ සම්දේ සත්‍ය තණ්හාව යනුයි. අත්ථ සම්භූත යන පදයේ අටුවාවේ තෝරන්නේ අත්ථනි සම්භූතා. තමා තුල හටගත් යන්නේ. නමුත් මේ පදයේ ගැන වැඩි සැලකිල්ලක් යොමු කරලා නැහැ අටුවාව. මේ ගාථාවේ ගැඹුරු අර්ථය මතු කර ගැනීමට නම් අපිට මේ අත්ථ සම්භූත කියන පදේ ඉදිරියට ගන්න සිද්ධ වෙනවා. මේ පදයේ මේ සුචිරුවන සූත්‍රයට කලින් අප විවරණය කළ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේන ගාථාවකත් සඳහන් වෙනවා. ලෝභෝ දෝසෝ ච මොහෝ ච පුරිසං පාවචේතසං ඉන්සන්ති අත්ථ සම්භූතා තච සාරං සම්ඵල. ලෝභයත් දෝෂයත් මෝහයත් ඇතුළතින්ම හටගෙන පාප සිතුවිලි ඇති පුද්ගලයාව වනසනවා, විනාශ කරනවා, නැසනවා. ඒ පුද්ගලයාට හිංසා කරනවා. උපමාව දෙන්නේ කොහොමද? තජසාරංව සම්පල. උණබට වැනි පොතුහර ගසක් පියදුනාම එහි ඵලය ඒ ගසම විනාශ කරන්නක් නෙවෙයි. එතකොට එතන තත් සම්භූත කියන පදේ සඳහන් වෙනවා. දැන් එතකොට අපි මේ අත් සම්භූත කියන පදේ වැදගත්කම ගැන ගැඹුරට කල්පනා කරලා බලනකොට අපිට පළමුවෙන්ම සිහි ගන්න පුළුවනි මේ දේශනා පෙළ ආරම්භයේදීම අපි මහා නිදාන සූත්‍රයේ පටිච්චසමුප්පාද විග්‍රහ කරන තැන විඥාන නාම රූප දෙක අතර පවතින අන්‍යමඤ්ඤ පත්‍ය සම්බන්ධතාව, අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව අපි තේරුම් කරන්නට උත්සාහ කළේ දියසුලියක උපමාවක් ආශ්‍රය. දියසුලියක ක්‍රියාකාරීත්වයක් ආශ්‍රය. මෙන්න මේ අර්ථ සම්භූත කියන පදේ බැලුමට තේරුම නම් තමා තුළ හටගත්. එහෙම නැත්නම් ආත්මය හටගත් කියන එකයි සාමාන්‍ය තේරුම බැලුමට අර්ථය. නමුත් ආත්මය හැටියට, තමා හැටියට, ඒකකයක් හැටියට හිතන මේ ක්‍රියාකාරී කේන්ද්‍රස්ථානයේ ඇත්ත වශයෙන්ම ද්වේතාවක් මත පදනම් වූවා. ද්වේතාවක් අනුව පවතින, ද්වේ කියන්නේ දෙකක්, දෙකක් උඩ පවතින දෙයක්. මෙන්න මේ ආත්මය පිළිබඳ හැඟීම. ඒකයි විඥාන නාම රූප අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව කියලා ප්‍රකාශ කළේ කන්නේ. විඥාන පත්‍ය නාම රූපං නාම රූපච්ච විඥාන. ඊට එහාට යන්නේ නැහැ. අර විපස්සී බෝසතාණන් වහන්සේ යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගත්තේ ඒකයි. මෙතන තියෙන එක්තරා විදියක එක තැනම කරකැවිලා. සංසාර. එතකොට මෙන්න මේ ද්වේතාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් බව වටහා නොගැනීම තමයි මුලාව. අවිද්‍යාව.
ඒක වටහා ගැනීම තමයි නියමාකාරයෙන් අර කෙලෙස් වල ප්‍රභාවය තේරුම් ගැනීම. මේක වටහා නොගැනීම හරියට අපි දාම් ක්‍රීඩාව උපමාව නැවත මතක් කර ගන්නවා නම් පිල් බෙදීම වගේ. යාළුවෝ දෙන්න හවුල් වෙලා අර දාම් පෙතත් ඒකේ ඉත්තන් එහෙමත් සකස් කරගත්තා. නම් ක්‍රීඩාව ආරම්භ කරන්න නම් දෙන්න දෙපිලක් වෙන්න ඕන. මේ පිල් බෙදීමෙන් පස්සේ තමයි ඇත්ත වශයෙන්ම ජය පරාජය ගෙන දෙන ඒ ක්‍රීඩාව ආරම්භ වෙලා ඒ සීල සංස්කාරය වැඩිලා ජය පරාජය වශයෙන් මේ දෙදෙනාට ඒවායේ ප්‍රතිවිපාක ආනිසංස ලබා ගන්න සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහේ ධර්මතාවක් මේක යටින් තිබෙනවා. එතකොට අත්‍ය සම්භව කියන්නේ මේ අත්‍ය සම්භව තත්වයට ප්‍රධානම වෙන මේ ද්වෛතාවය ඇත්ත වශයෙන්ම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් බව වටහා නොගැනීම තමයි අවිද්‍යාව. වෙනත් විදිහකින් කියනවා නම් මේ විඥාන නාම රූප දිය සුළි හට ගැනීමට උපකාර වන සංස්කාර නිපදවන අවිද්‍යාව තමයි මේ කියන අන්‍යමඤ්ඤ පත්‍ය සම්බන්ධතාව තේරුම් ගැනීම. ඒ නිසා තමයි නාම රූප සංස්කාර සම්මර්ෂණය කරන්නේ කියලා ඔය විදර්ශනාවේදී උගන්වන්නේ. ඒක තේරුම් ගත්තාම තමයි මේ දෙකේ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව කෙනෙකුට වැටහෙන්නේ. ওই විදිහට අපිට හිතා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ පිළිබෙදීමක් මේක යටින් තියෙනවා. මේ විදිහට කල්පනා කරනකොට අර අටුවාවේ යතෝ නිදානං කියන පදය තෝරන්නේ තණ්හාව හැටියට. නමුත් ඇත්ත වශයෙන් අපිට ගන්න වෙන්නේ අවිද්‍යාවයි. මේක නිදානේ ඇත්ත වශයෙන්ම නොදැනීම. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්ම දේශනා කරන අවස්ථාවේ තණ්හාවත් ඉක්මවල එහාට ගියේ. ගිහිල්ලා අවිද්‍යාවයි මුල් තැන දැබේ. මේ කටුආචාරින් වහන්සේලාත් බොහෝ විට ගැටලුවක් හැටියට ප්‍රකාශ කරනවා. නමුත් නියම කාරණේ කුමක්ද? අවිද්‍යාව තණ්හාවට වඩා ප්‍රාථමිකයි. මේ අපි ප්‍රාථමිකයි කියන වචනයේදී මූලිකයි කියන එකට. තණ්හාවටත් එහාට හිත විදුවල බැලුවාම අවිද්‍යාව. ඒක නිසා තමයි අවිද්‍යාවත්වේ වාසේස විරාග නිරෝධා. අවිද්‍යාව නැති කළ දාට තමයි අනිත් ඔක්කොම අනිත් පැත්තට හැරෙන්නේ. එතකොට මේ අවිද්‍යාව ප්‍රාථමික. වෙන විදිහකටත් අපිට මේක තේරුම් කරන්න පුළුවන්. දැන් තණ්හාවට අරමුණ අල්ලා ගැනීම තමයි අපි උපාදාන කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම අල්ලාගෙන ඉඳීම වගේ. එතකොට තණ්හාවේ අරමුණ අල්ලාගෙන සිටීමට හැකි දෙයක් කියන හැඟීම දෙන්නේ අන්නතර දේතාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැතිකම. මේක ඇත්ත වශයෙන්ම අල්ලා ගන්න දෙයක් තියෙනවා කියන හැඟීම යටිහිතේ තියෙන නිසා තමයි
අර තණ්හාවට උපාදාන වශයෙන් අල්ලාගෙන සිටීමට දෙයක් ලැබෙනවා. වස්තු තත්වයක් ඒ දෙයට ලැබෙනවා. මෙන්න මෙහෙම කල්පනා කරලා බැලුවා අපිට පේනවා මේ ද්වේතාව කියන කාරණය මේක යට තියෙන අන්‍යමඤ්ඤ පච්චයතාව තේරුම් ගැනීම ඇත්ත වශයෙන්ම මුළු මහත් සාංශාරික ප්‍රයත්නට හේතු වන කාරණයක්. මේ අත්ථ සම්භව කියන වචනේ ගැන තවදුරටත් අපි තේරුම් ගන්න උත්සාහ කළොත් ඊටමත් හොඳ වටිනා ගාථාවක් අපිට හොයාගන්න පුළුවන් මහා පරිනිබ්බාන සූත්‍රය. ඒ ගාථාව මහා පරිනිබ්බාන සූත්‍රයේ පමණක් නෙවෙයි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ උදානේ ගච්ඡන්ත වංගයේ සඳහන් වෙනවා. තුලමතුලංච සම්භවං භව සංඛාරම අවස්සජිනු අජ්ජතරතෝ සමාහිතෝ අභින්දි කවචමිව අත්ථ සම්භවං. ඒ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එතන සිද්ධිය වශයෙන් සඳහන් වෙන්නේ චාපාල චේතිය නම් ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ තව 3 මාසයකින් තථාගත පරිනිර්වාණය වෙනවා කියලා ආයු සංස්කාරේ හැරදම්මා. ඒ අවස්ථාවේ පෘථිවිය කම්පා වුණා. ඒ භූමිකම්පාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ උදාන ගාථාවක් වශයෙන් වදාළ ගාථාවයි මේ. මේ ගාථාව පෙරපර දෙදිගම උගතුන් බොහොම ගැටළු ගාථාවක් හැටියට ප්‍රකාශ කරනවා. ඒක තේරුම් කරගන්න අමාරුයි. අටුවාචාරින් වහන්සේලා ඒ විදිහටම අර්ථ රාශියක් දෙනවා මේ ගාථාව තේරුම් කරන්න ගිහිල්ලා. විශේෂයෙන්ම අර ගාථාවේ මුලින් සඳහන් වෙන තුලන් අතුලන් කියන පද දෙකට අටුවාචාරින් වහන්සේලා විකල්පාර්ථ රාශියක් දෙනවා. සුමංගල විලාසිනියත් මනුගත පූර්ණියත් ඒව සඳහන් වෙනවා. පළමුවෙන් මේ කාර්යයක් දෙන්නේ තුලන් කියලා කියන්නේ කාමාවචර කර්ම. අතුලන් කියලා කියන්නේ මහග්ගත. රූපාවචර අරූපාවචර දෙකම. අथवा කියලා ඊළඟට එහෙම නැත්නම් කියලා තව දෙවෙනි තේරුමක් දෙනවා. දෙවෙනි තේරුම හැටියට කාමාවචර රූපාවචර දෙකම තුලන් කියන වචනයට අල්ලනවා. අතුලන් කියන පදයට අරූපාවචරය අල්ලනවා. තුන්වෙනි අර්ථ ක්‍රමයට අනුව තුලන් කියලා කියන්නේ අල්ප විපාක. විපාක ටිකක් තියෙනවා. අතුලන් කියලා කියන්නේ බොහෝ විපාක. හතරවෙනි තේරුමකුත් දෙනවා. තුලන්ති තුලෙන්තෝ තීරෙන්තෝ අතුලංච සම්භවಂತಿ නිබ්බානං චේව භවංච. හතරවෙනි විග්‍රහයේදී තුලන් කියන පදේ කෘදන්ත පදයක් හැටියට අරගෙන විග්‍රහ කරන්නේ. තුලන් කියන්නේ තුලණය කරමින් තීරණය කරමින් කියන ක්‍රියාවදයක් හැටියට එතන දක්වනවා. ක්‍රියාරූපයක් හැටියට. ඊළඟට අතුලන් කියලා කියන්නේ නිබ්බාන. ඉතින් මේ හතරෙන් මොකක් තෝරගන්නවද කියන එක ගැටලුවක්. මේ මදිවට නෙතිප්පකරණය පඤ්ඤාතිහාර විභංග නිද්දේශේ. මේ ගාථා විග්‍රහ කරන තැන ඊටත් වඩා වෙනස් සත්‍යයක්. තුලන්ති සංඛාර ධාතු අතුලන්ති නිබ්බාන ධාතු.
තුලං කියලා කියන්නේ සංස්කාර ධාතුව, අතුලං කියලා කියන්නේ නිබ්බාන. අපට පෙනෙන හැටියට මේ ගාථාවේ අර්ථයට ලං වෙන්න සිදු වෙන්නේ වෙනත් මාර්ගයකින්. මේ තුලං අතුලං කියන දෙපදය අප මෙතෙක් මේ දේශනා මාලාවේදී ඉදිරියට ගත්තු අර ද්වේතාව පිළිබඳ මූල ධර්මයේ නියෝජනය කරන ආයුතු පදයක්. තුලං අතුලං කියන පද දෙකේ තිබෙනවා සමාන අසමාන කියන අර්ථය. සමාන අසමාන කියන එක යුගලයක්. ආයුතු පදයක්. එකිනෙකට විරුද්ධාර්ථවත් හැටියට පෙනෙන පද දෙකක්. තුලං අතුලං ච සම්භවං. එතකොට මෙන්න මේ තුලං අතුලං කියන සමාන අසමාන කියන ද්වේතාව උඩයි අත්ත් සම්භවයේ නම් වූ ඇතුළතින් හට ගැනීම රඳා පවතී. එකිනෙකට ප්‍රතිවිරුද්ධව. එහෙම නැත්නම් අර යාළුවෝ දෙන්න විරුද්ධ වුණා වගේ දෙයක්. දාම් ක්‍රීඩාව. එහෙම නැත්නම් යමක පළු දෙකක්. එකකම අනිත් පළුව හැටියට සලකන්නත් පුළුවන්. එකිනෙකට ප්‍රතිවිරුද්ධ හැටියට සලකන්නත් පුළුවන්. ඔන්නෝම තත්ත්වයක් මෙතන තියෙනවා. එතකොට තුලං අතුලං කියලා කියන මේ බෑ දෙක මේ ද්වේතාව මතයි මේ ආත්ම සම්භවයේ අත්ත් සම්භව නම් වූ මේ ක්‍රියාකාරීත්වය පවතී. ආත්මය කියන හැඟීමේ විපරීත අදහසේ පදනම එතනයි. මෙන්න මේ අදහස අපිට තවත් පැහැදිලිව ප්‍රකාශ වෙනවා සුත්ත නිපාතේ ගාථා කීපෙකින්. ඒකට නිදුන් තව දක්වන්න පුළුවන්. මාගන්ධ්‍ය සූත්‍රයේ සඳහන් වෙන ගාථාවක් සත්‍යන්ති සෝ බ්‍රාහ්මනෝ කිං වදෙය්‍ය මුසාති වාසෝ විවදේත කීනේ. යස්මින් සමං විසමං චාපි නත්ති සකේන වාදං පටිසංයුජ්ජති. මෙතන බ්‍රාහ්මණ කියලා කියන්නේ රහතන් වහන්සේටයි. සත්‍යන්ති සෝ බ්‍රාහ්මනෝ කිං වදෙය්‍ය. ඒ බ්‍රාහ්මණ තෙම ඒ රහතන් වහන්සේ කුමකට නම් සත්‍යයි කියන්නේද? මුසාති වාසෝ විවදේත කියන්නේ. කුමක් නම් මුසාවියයි ගැන විවාද කරන්නේද? එතකොට සත්‍යයක් නෑ මුසාවක්. මෙතනක් තියෙන අර්ධයතාවයි. යස්මින් සමං විසමං චාපි නත්ති. යමක තුල සම විසම කියන දෙකම නැත්තේ. සතියේන වාදං පටිසංයුජ්ජති. ඒ බඳු ඒ රහතන් වහන්සේ කවරක සංවාදයට පටලයි. ඒ වගේම අපිට තවත් ගාථාවක් හමු වෙනවා සුත්ත නිපාතයේ අත්තිදණ්ඩ සූත්‍රය. න සමේසු න ඕමේසු න උස්සේසු වදති මුනි. සන්තෝෂෝ වීතමච්චරෝ නාදේති න නිරස්සති. එතන මුනි කියන්නේ රහතන් වහන්සේට. න සමේසු න ඕමේසු න උස්සේසු වදති මුනි.
ඒ මුනිවරයා තමා සමයන් අතර තබා තමාට සමාන අය අතර තබා සැලකන්නේත් නැහැ. පහත් අය අතර තබා සැලකන්නේත් නැහැ. උසස් අය අතර තබා සැලකන්නේත් නැහැ. ත්‍රිවිධ මානියමයි මේ කියන්නේ. එහෙම පිටින්ම මානිය නැති කිරීම නිසාම තමා සමයන් අතරලා සැලකන්නේත් නැහැ, හීන අය අතරලා සැලකන්නේත් නැහැ, උසස් අය අතරලා සැලකන්නේ. සන්තෝෂෝ විතමච්චරෝ ශාන්ත වූ පහකල මසුරු භවය ඇති ඒ මුනිවරයා නාදේති නිරස්සති. මෙන්න හොඳ වචන දෙකක් මෙතෙන්දී අහුවෙනවා. නාදේති නිරස්සති. අපිට මේකට කියන්න පුළුවන් ඇදගන්නෙත් නැහැ, විසි කරන්නෙත් නැහැ. එතනත් පේන වර්ධවතාව. මේ අදහසම තුවටක සූත්‍රයේ ප්‍රකාශ වෙනවා. මේ නාදීයකින් නිරස්සති කියන වචන ගැන විශේෂයෙන් සලකා බලනවා නම් තුවටක සූත්‍රයේ සුත්ත නිපාතේ කියවෙනවා හොඳ ගාථාවක්. උපසමානුස්සතියට පවා වටිනා ගාථාවක්. අජ්ජත්තමේව උපසමිනි නාඤ්‍යතෝ භික්ඛු සම්තින්නේ සෙය්‍යේ. අජ්ජත්තං උපසන්තස්ස නත්ථියත්තං කුතෝ නිරත්ත. අජ්ජත්තමේව උපසමිනි නාඤ්‍යතෝ භික්ඛු සම්තින්නේ සෙය්‍යේ. භික්ෂුව අධ්‍යාත්මයම සංසිඳුවා ගන්නේ. අනිකකුගෙන් ශාන්තිය නොපතන්නේ. නොසයන්නේ. අජ්ජත්ම උපසන්තස්ස ඇතුළත සංසිඳුවා ගත්තහුට නත්ථි අත්තං කුතෝ නිරත්තං. ඇදගත්තු දෙයක්ුත් නැත, විසිකල දෙයක්ුත් නැත. ඇදගත් දෙයක් නැත්නම් විසිකල දෙයක් කොයින්ද? මේ අත්තං නිරත්තං කියන පද දෙක අපිට මීට කලින් අවස්ථාවකත් හමු වුණා. දුක්ඛට්ඨක සූත්‍රයේ. අත්තං නිරත්තං නෙහි තස්සත්ති කියලා. හතන් වහන්සේට අත්තං නිරත්තං දෙකම නැtei කියලා. මෙන්න මේ අත්තං කියන පදය බොහෝ විට තෝරන්නේ ආත්මය හැටියට. ඒ විදිහට නිරුක්තිය දීම වැරදි කියලා අපි හැඟීම. මක්නිසාද මේ අත්ත කියලා මෙතෙන්ට එන්නේ අර නාදේති නිරස්සති කියන එකෙන් පැහැදිලි වෙනවා දා ධාතුවෙන් එන්නේ ගැනීම, අර ගැනීම කියන අර්ථය. එතකොට ආදාත්ත කියන පදේ එක්තරා විදිහක අක්ෂර ලෝපයකින් ආදාත්ත ආත්ත වෙනවා. ඊළඟට ඒ දීර්ඝ ස්වරය හ්‍රස්ව වීමෙන් කෙටි වීමෙන් අත්ත වෙනවා. එතකොට ආදාත්ත ආත්ත අත්ත.
අන්න ඒක නිසා ආත්මය නොවේ මෙතන කියවෙන්නේ. ඇදගත් දේ, අරගත් දේ, අල්ලගත් දේ කියන ඒ අදහස. එතකොට මෙන්න මේ නාදයේ තින්න නිරස්සති. ඇද ගැනීම විසිකිරීම කියන දෙක ගැන කල්පනා කරනකොට අපි කලින් අවස්ථාවක සඳහන් කළ අර ස්වයංක්‍රීය බව අපි දියසුලිය ගැන කතා කරන අවස්ථාවේදී එහෙම ටිකක් නූතන විදිය උපමාත් ගත්තා. ඔටෝමැටික් යන්ත්‍රයක පවා ඔටෝ බවක් නැත කියලා අපි ප්‍රකාශ කළා. ඒ කියන්නේ ස්වයංක්‍රීය යන්ත්‍රය කියලා අපි ව්‍යවහාර කරන දේක පවා ඇත්ත වශයෙන් බලනකොට ස්වයං බවක් නැහැ. මක් නිසාද? අර දේතාව අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ජල පොම්පයක් ගැන කල්පනා කරලා බලනකොට ඒ පොම්පේ ක්‍රියාකාරීත්වයේ පැති දෙකක් පමණයි. ඇද ගැනීමත් විසිකිරීම. අපි මේක ජල පොම්පේ දෘෂ්ටි කෝණයෙන් ගත්තාම ඇද ගැනීම සහ විසිකිරීම. මේ ඇදගත්තු දේ වැටෙන තැන ගැන කල්පනා කරනකොට එවැනි වචන යොදන්න වෙනවා. එතකොට මේන් පිළිනවා අර ක්‍රියාකාරී කේන්ද්‍ර ස්ථානයක දෘෂ්ටි කෝණයෙන් බලනකොට තමයි ඇද ගැනීමයි විසිකිරීමයි කියලා සංකල්ප දෙකක් ඇති වෙන්නේ. මෙතනම අපට පෙනෙනවා මේකට මැදි වෙන මුලාව. මෝහය. ඔන්න දැන් ලෝභ, ද්වේෂ, මෝහ කියන එක තේරුම් ගන්න පුළුවන්. ලෝභ, දෝෂ, මෝහ කියන ත්‍රිකෝණයේ මෝහ කෝණයේ ඉඳලා විහිදෙන දෙක තමයි ලෝභයයි ද්වේෂයයි. ඇද ගැනීමයි විසිකිරීමයි කියලා අපි ව්‍යවහාර කළාට එකම ක්‍රියාකාරීත්වයක අංශ දෙකක් පමණයි. ඉතින් මේ හැම එකකින්ම අපිට පෙනෙනවා ද්වේතාව පිළිබඳ මහා ගැඹුරු ධර්මතාවක්. මේ කටුආචාරින් වහන්සේලා වැඩි සැලකිල්ලක් දක්වන ඉති කාරණා. වෙන එකක් තමයි අපි කලින් අවස්ථාවක සඳහන් කළ ධම්මපදයේ අමුතු විදිහේ ගාථාව. යස්ස පාරං අපාරං වා පාරාපාරං නිවිජ්ජති. බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වෙනවා. රහතන් වහන්සේට එතරකුත් නැහැ, මෙතරකුත් නැහැ, එතර මෙතර දෙකම නැහැ කියලා. බැලුවාම මේක මහා පුදුම විදිය කියනවා. ඔන්නෝ තත්ත්වයක් තියෙනවා. දැන් එතකොට මේ කළ විවරණය ආශ්‍රයෙන් අපට පුළුවන් අර අපි සඳහන් කළ ගාථාවට යම්කිසි පිළිගත හැකි අර්ථයක් දෙන්න. තුරමතුලංච සම්භවං භව සංඛාර මාස්සදි මුනි. මුල් පදේ අර්ථය ගන්න පුළුවන් මේ විදිහට. තුලං අතුලං සමාන අසමාන කියන ඒ භේදය ඇති කරන්නා වූ භව සංස්කාරයන් මුනිවරයා හැරදෙමින් බුද්ධ මුනිවරයා තුලං අතුලං කියන ද්වේතාව හට ගන්නවන භව සංස්කාර අතහැර දෙමින්
අජ්ජතරතෝ සමාහිතෝ අභින්දි කවචමිවාත්ත සම්භව අධ්‍යාත්ම ශාන්තියෙහි මැලුනේ සමාධිමත්ව සන්නාහයක් බිඳලන්නාක් මෙන් ආත්ම සම්භවයේ බිඳ දැමීම. මෙන්න මේ සන්නාහය බිඳ දැමීම ඒ ගාථාව දේශනා කළ අවස්ථාවේදී සිදුවන දෙයක් නෙවෙයි. සම්බෝධිය ලැබුව අවස්ථාවේම සිදු වූ දෙයක්. බෝධි මූලයේදීම සිදු වුණ දෙයක්. එතන මේ ප්‍රකාශ කරන්නේ. මෙහෙම ප්‍රකාශ කරන්නට හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය හැර දැම්මේ මායя කීප සැරයක්ම ඇවිටිලි කළාට පස්සේ. බැලු බැලමට මායාගේ ඇවිතිල්ලට අවනතව වගේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය හැර දමලා 3 මාසකින් පස්සේ තථාගත පරිනිර්වාණය වෙනවා කියලා ප්‍රකාශ කළා. මේක බැලු බැලමට මායාගේ කීමට යටවීමක් වගේ. නමුත් මෙතෙන්දී මේ ගාථාවෙන් ප්‍රකාශ වන්නේ ඇත්ත වශයෙන්ම මායාට යට වුණා නෙවෙයි. මායාගේ සන්නාහය වන ආත්ම සම්භව සන්නාහය කලින්ම විඳලා දාලා ඉවරයි. ඒක නිසා මායාගේ ග්‍රහණයට අහු වෙන්නේ නැහැ කියන එකයි මෙතන ප්‍රකාශ වෙන්නේ. මෙතන කියන මේ භව සංස්කාරයේ අතහැරීම සමහර කෙනෙක් ඒ සූත්‍රයේ ආයු සංස්කාර අතහැරීම කියන අදහසත් එක්ක සම්බන්ධ කරන්න බලනවා. නමුත් මේ දෙක භව සංස්කාර කියලා කියන්නේ භවය ගොඩනගන සංස්කාර. ඒ භවය ගොඩනගන සංස්කාර බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදීම හැරදැම්මා. අර විඥාන නාම රූප සංසාර වටේ සිඳ දැම්මා. චින්නං වට්ටං නවට්ටති. අර දියසුලි අර ජල පොම්ප තවත් ක්‍රියා කරන්නේ නැහැ. ඒ సంతානෙ. එතකොට ආයු සංස්කාරය කියන්නේ වෙනම දෙයක්. ආයු සංස්කාරය කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන්නේ අර සතර විද්ධිපාද භාවිතය නිසා බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේගේ ආයුෂ දීර්ඝ කර ගැනීමට තිබුණ ශක්තිය. තිබුණ හැකියාව. ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේ නිසි අවස්ථාවේදී ආරාධනා නොකළ නිසා බුදුරජාණන් වහන්සේ චාපාලජේ තියෙන ස්ථානයේදී ඒ ශක්තිය අතහැරියා. ඒ අතහැරීම ඒ සූත්‍රයේම සඳහන් වෙනවා හරියට අර යමක් වමාරා දැම්මවා. යං කෝපණිතං ආනන්ද තථාගතේන සත්තං වන්තං මුත්තං පහිනං පටිනිස්සට්ඨං ඔස්සට්ඨෝ ආයු සංඛාරෝ ආදී වශයෙන් ඡේදයක් සඳහන් වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වෙලාව පෙන්නට පස්සේ ආරාධනා කළේ. අනේ කල්පයක් වැඩ ඉන්න කියලා. එතකොට නැහැ දැන් වෙලාව පහ වුණා. මක් නිසාද? ඒකම දැන් වමාරලා දාලා ඉවරයි. ආය ජීවිතය සඳහාවත් මම මේ වමාරපු ආය සංස්කාරය තවත් ගන්නෙ නැහැ ඇතුළට කියලා ප්‍රකාශ කළා. එතකොට ආය සංස්කාරය වෙනමයි භව සංස්කාරය වෙනමයි. දැන් මෙන්න මේ විදිහට තේරුවාම අපිට පේනවා අපි මෙතෙක් විස්තර කළ
මේ ද්වේතාව අන්‍යමඤ්ඤ සම්බන්ධතාවක් බව වටහා ගැනීම නිසායි මේ සියලුම ඇලුම් ගැටුම් මුලාවීම් ලෝකයේ ඇති වෙන්නේ. අර දාන් නැදීමට පිල් බෙදුනට පස්සේ Taman යාළුවෝ දෙන්නෙක් බව අමතක වෙන්න වගේ තත්ත්වයක් මෙතන තියෙනවා. මහසියුම් ගැටලුවක්.